ඉතින් දැන් අපි කොහෙටද පස්සේ කබරගල කලින් කිව්වනේ ඉතින් අතනින් හැරෙන තැන ඉතින් කිව්වා. ඔන්න ඔයාලට පාර හරියටම කියන්න. හරිද? අපි නම් ආවේ යටියන්දුරින් ඉඳන්නේ අපේ සුපුරුදු නිවාහනේ ඉඳන්නේ. යටියන්දුරින් ඉඳන් ආවම පරුස්සල්ල පාරෙන් එන්න පුළුවන් බුලත් කොපිටියට. බුලත් කොපිටියෙන් දේදුගලට එන්න පාර තියෙනවා. ඉතින් දේදුගල ටවුන් එක එහෙම දේදුගල ටවුන් එකද? ඔව් 12 12 භාගෙ දේදුගල පහු කරලා 12 භාගෙ ටවුන් එකත් පහු කරලා එන්න ඕනේ. සාමාන්‍ය කිලෝමීටර් 5ක් 6ක් පහක් 6ක් වගේ එන්න ඕනේ. කිනිහිරගලට යන පාර පහුවල කිලෝමීටර් 3ක් විතර. ඔව් පාරයින් තියෙනවා කිනිහිරගල. ඒකට යන පාරත් පහු කරලා එනකොට ගණදෙවි පිළිමයක් තියෙනවා. එතන පුංචි කෝවිලක් වගේ. අන්න එතනින් උඩ පාරේ ඇවිල්ලා උඩ පාර තමයි එන්නේ. පොඩි පන්සලක් තියෙනවා ලස්සන. ඒ පන්සලත් පහු කරගෙන උඩහට එනකොට කැම්පින් ටෙන්ට් දෙන තැනක් එහෙම ඔයාලට ඒ දේවල් ගන්න තැනක් තියෙනවා. අන්න එතනින් වාහනේ නවත්තලා මොනවාරි තියලා එන්න තියෙනවා නම් එයාලගේ තියන්නත් පුළුවන් ඉතින්. ඒ ටික තියලා ඔයාලට එතනින් ඉඳන් පයින් තමයි එන්න තියෙන්නේ. දැන් අපි මේ යනකම ඉන්නේ අතර මේක දන්නේ නැහැ පාර. ඔහේ යන හැබැයි අයියලා දෙන්නේ නැහැ හම්බුණා. එයාලා නම් ගියාගුවා කැලේ ගිහුවා. වෙන පාරකුත් තියෙද්ද දන්නේ නැහැ උඩහට යන. ඉතින් යන ගමන් ඉන්නේ උඩහට ගිහිල්ලා බලමු කොහොමද කබරගල ලස්සන කියලා. ඉතින් හම්බ අන්ද විතරයි. හැබැයි ලස්සන මල් ටිකක් නම් තියෙනවානේ. මෙහෙට නම් ඇත්තටම මම හිතන්නේ අර නිලු වසන්තය ඇවිල්ලා වගේ මෙහෙටත් මල් වසන්තයද කොහෙද? මොකක්ද වසන්තේ ඔව්. මෙතන මල් තියෙන ලස්සනයි. මේක ඇත මලක් ඒක ගණන් ගන්න එපා. ඒක ඇත මලක්. අර බාඳුරා මල් බාඳුරානේ මොකද්ද බාර ගඳ මල? කීඩාරම් මල. ලස්සන කුන්නේ කුඳු කුන්නේ. ඔයාලට වෙන්නන්න බැරුණා. අර ඒ ඇතින් තියෙනවා සඳහිරුසේද සඳගිරිසේද? හන්තානේ තියෙන චෛත්‍ය. මොකද්ද දන්නේ මට නම් මතක නැහැ. සඳහිරු හරි සඳහිරු හරි සඳගිරි හරි. අන්න එක තියෙනවා. අන්න අතනින් ඇති. ඒ වගේම කියන්න ඕනේ. අද කබරගල ඉන්ද මූමන්ට් එක ඔයාලට එහෙනවද දන්නේ අපිට රන් එහෙනවද? ඔව් ඉන්ද මූමන්ට් එක අද තියෙන කබරගල. ඇත්තටම මම නම් කැමතිම නැති දෙයක්. මේ කැලෑවල් වලට ඇවිල්ලා සින්දු දාන එක. අනිත් එන හැමෝම ආසත් නැහැ. තමන්ගේ සතුට ගැන විතරක් හිතලා සින්දු දාගෙන කැලෑ උඩට එන්න එපා මම නම් කියන්නේ. ඒ වෙනුවෙන් වෙච්ච තැන් දින ඒවට යන්න. කැලෑවල් වලට ඇවිල්ලා JBL දාගෙන පිස්සු නරන්න එපා. ඔන්න ඔක ඉතින් කියන් දින්නේ. අපිට මේ පල්ලෙහාට එන සින්දු දාගෙන ඉන්නවා. උඩ එනවා ඉතින්. අනේ වන්දා. එක එක අයගේ ආසාවල් ඉතින් මොකක්ද කියන්න බෑ. ඊට පස්සේ බැනුම් අහන්නත් වෙනවා. ඔන්න ඔක ඉතින් අපිට කියන්න තියෙන්නේ. කන්නවා මොකුත් අරන් ආවේ නැහැ ෆින්ස් අද. අමුතු පාර හොයාගන්න දෙන්නලුවනේ. වෙන්දටත් ඉතින් අරන් ගියේ නේ. පාරක් හොයාගන්න බැරි වුණා නේද? ඔව් අද පාරක් හොයාගන්න. අනේ වෙන්දට පොඩ්ඩක් මොනවා හරි ඉතින් කන්න දෙයක් අරන් යනවා. අපා ඉන්නරේ. අද ඒකත් නෑ. කොහොම හරි දැන් හරි පාර. ඔන්න මේක තමයි අර ඔයාලට කබරගල කැම්පින් කරද්දී අර ඔයාලට තී ලස්සනට වී පොයින්ට් එකත් එක්ක ෆයිනස් ගස් ටික. අන්න ඒ ටික තමයි ඔය ටික. මෙහෙන්ද?
සුන්දර කබර කරලා ට්‍රවල් ලොන් පාර්දී අපි ආවා තින් අදරන් සෙනක මාර විදි වැඩි පොය දසින්ද වෙන්න නිවාඩු ඇගිල්ලක් ගාන්ඩි ඩක්න ඇබේ ලස්සනද වැඩිය ලොකුට කට්ටිය ජරා කරලා රම යන මිතරන තාම පල්වෙනද වෙන්න ඒටික තමයි ඔය කියන සුන්දර කබර කර ියපොයින්ටීරීන් දාටිකද දැන් වීඩිය පෙන්වන දහට යන්න බෑ වීඩියෝ කරන්න උඩහට සින්දු දාලා ආසනතියට ඇත්තරනවා හින්දතින් සද්ද පොඩ්ඩක් කඩු මේ හරිකටාව මේ හරිට පල්ලටාව ඉතින් සද්‍යඩු හිද මේ කඳු රේන්ජකෙන් තියෙන උසම කන්ද විදිරතයි දාලන්තියෙන් මේක අරටික සම්බූන් කරපේන මේටිය තම උසම කඳුටික තියන්න සබරගම එන්ඩ පුළුවන් කෑම්පින් කරන්න එක බයක් නැතු කෑම්පින් කරන්න මේ හරිම එන්න පුල ලස්සනව තැන තමයි කබර කල කියන්න ඉති ඒකත්ම අනික වාහන නවත්තන්න තියෙනවා වාහන නවත්තන්න පුලන් එතන ඔන්න වල ටෙන්ට් ගන්ඩ ඒදවල් කරන්න පුළුවන් බාබිකු මැසින් හැමදේම තියෙන එතන රෙන්ටර් ගන්න තින ඒනකනෙට පට්ටම ලේසි මෙතන්ටෙන්ඩ ඉරි ඔන්න විදිර තමයි ට්‍රවල් ඔන් පාර්දිගේ කබර කල්ට ආයි ඉතින් ලස්සනම පාරද්ධික එන්න තියන්නේ වාලට පුළුවන්න එන්න දේදුගල හරහා ඒ දොළස් භාග පාරෙන්ට ඒක මේ ලස්සන මේ කාලේ හැමතනම් මල්තින එක ලොක ලොක මල්ගස්නේ මේ චූටි මල්ගස්සල මාරම ලස්සනයි ආයනෑ වසන්ත කාලයකිත මෙහිට විින්ටක පටන්ගත්තර අර නිල් වසන්තයවකිත මෙහිත් තියෙනවා චූටි චුටි මල්ලල පස් වසන්තයක් ඉතින් වලට බලන්න එන්නක ලබි ආරාධනා කරවා ට්‍රවල්ලුන් වාර්දය කට්ටි ඉති අනිත්තක මේ මෙතෙන්ට අහම වලට තියෙන අර පැත්තේ සඳගිරි සෑයයි අන්තාන දීන අන්නතර තින සඳගිරි සෑය ඉටසේ මෙතරින් හා පැත්ති පෙවුණා අම්බලුවාව ඉට පස්සේ මේ සඳගිරි සෑයට එහා පැත්ති පේන උඩපත්ත කැලේ ජලාශය මහනුවර ඉදං මහියංගනි පාරය අධි තියෙන්නේ අන්නේ ජලාශ පේන අන්නතට දස්ගේ හිගිල තිබ මාස දෙසතිය ගිය මහියංගනි පැත්ති යනකොට හිගිල තිබ්බේකෙත් අර ඔය කියන්න තෙල් දෙනිය ටවුන්න එක අන්නේ තියෙන ටවුන්න එක හැපත් තියෙන ජලාශ තම තුන්දී අදර අපේ බ්ලොග් එක මෙතරින් ඉවරයි ඉතින් ට්‍රවල් පාර්තිී තවත් බ්ලොග් එකකින් අපි හම්බෙව් එන සුපකම අපි කැනල්ලකට මේ හරක් වගේ සිදුදාගෙන හැමදරම හරක් වගේ සිදුදාගෙන සෙට්ටමු චැනල්ල සබස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ෂය කරලා පොඩි සපොට්ට අපිටත් දෙ ඉති එ අපි කැට නිල්ගුලයි අනිත්මල්ලි එක අපි යන බයි